අපේ සංගමය ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය ආකාශ ප්‍රධාන අරමුණ වෙන්නේ ආබාධ සහිත කාන්තාවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරමින් ඔවුන් ප්‍රධාන සමාජ ප්‍රවාහයට එක් කිරීම. මේ පිළිබඳව අපි මේ වෙනකොට ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ඒක එක් ව්‍යාපෘතියක් තමයි ආබාධ සහිත කාන්තාවන්ගේ රැකවරණ නිවාසය. ඇත්තට මෙතන වෙන්නේ ආබාධ සහිත කාන්තාවන් කාගේවත් හවුවරණක් නැති දෙමව්පියන් නැති ආරක්ෂාවක් නැති ආබාධ සහිත කාන්තාවන්ට රැකවරණය ලබා දීම. UNDP ආයතනය හරහා අපිට ලැබිලා තියෙනවා ව්‍යාපෘතියක් ගොවිපළක් ආරම්භ කරන්න. ඇත්තට මේක මූලික අරමුණු වෙන්නේ මේ ආබාධ සහිත කාන්තාවන්ගේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම. ඇත්තටම මෙතන ඉන්නේ ආබාධ සහිත කාන්තාවන් උනාට ඒගොල්ලන්ට යම්කිසි වැඩපළක් කරගෙන ඉන්න පුළුවන් හොඳ ශක්තිමත් කණ්ඩායමක්. ඉතින් අපි එතනදී බලාපොරොත්තු වුණා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න සහ ඇත්තටම ඔවුන් හැමදාම යැපෙන්න වශයෙන් ජීවත් නොවේ. කියන්නේ යැපෙන්න කියලා අපෙන්ම ජීවත් නොවි ඔවුන්ට ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන් කියන විශ්වාසය අපිට තිබුණා. අපි ඉතින් ඒක නිසා කල්පනා කරා අපිට අක්කර 3ක විතර බිමක් තියෙනවා. ඒ බිම කැලේ වැවිලා තියෙන්නේ. ඒතර අපි හිතුවා මේ බිම සුද්ධ කරලා ගොවිපළක් ආරම්භ කරොත් මේගොල්ලන් මේක දිගටම කරගෙන යයි කියලා. ඉතින් ඇත්තටම දැන් මේගොල්ලන් මේ වැඩේ කරගෙන යනවා. ඒගොල්ලන් තමයි පෙළ හදන්නේ, පොහොර දාන්නේ, පළ නෙලන්නේ හැම දෙයක්. මෙතෙන් එතකොට ඒගොල්ලන්ගේ හිතත් ශක්තිමත් සහ ඒගොල්ලන්ට යම්කිසි දෙයක් කරන්න පුළුවන් කියන හැකියාව ඒගොල්ලන්ට නිතර ඇති වෙනවා. අපි මේ වෙනකොට පේර, කොමඩු, ගස් ලැබු, කෝමාරිකා වගේ දේවල් දැන් පළදාව ගන්නවා. අපි ඒ වගේම පළදාව අරන් අපි ඒගොල්ලෝ ආදායමක් ගන්නවා. මේකදී කියන විශේෂ කාරණේ තමයි අසු නිලීමෙන් ලැබෙන ආදායම ඔවුන්ගේ බැංකු ගිණුම් වලට යොමු කරනවා අපි. ඒ වගේම තමයි ඉතුරු මුදල් රැකවරණ නිවාසයේ වැඩ කටයුතු සඳහා ආහාර පාන මිලදී ගන්න, ඔවුන්ට අවශ්‍යතා සපුරා ගන්න ඒ සඳහා යොදවනවා. යම් යම් බාධා අපිට ආවා දිට්ටා කුණාටුවට අපි ගොවිපළක් වුණා. ඒ වගේම මේ නියගය මුලින්ම නියගය වුණා. මේ වෙනකොට අපිට 4-5 පාරක්ම අලි අපේ මේ ගොවිපළට හානි කරලා තියෙනවා. දැනට අපි අක්කර 1මාරක විතර වගා කරලා තියෙනවා. තව ඉතුරු ටිකත් අපි ඉදිරියට මේ එන ආදායමෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතන තියෙන එකම දේ මේ ආබාධ සහිත කාන්තාවන් මේක කරන එක. ඇත්තට මේක වටහාගෙන UNDP ආයතනය අපිට මේ ව්‍යාපෘති ලබා දීම පිළිබඳව ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේම තමයි ISB ආයතනය. ISB ආයතනය අපිට අවශ්‍ය සියලුම තාක්ෂණික සහාය සහ උපදේශනය මම හිතන්නේ හැම විටම අපෙන් නිතර අපිත් එක්ක කතා බහ කරලා ඒ අපේ අඩුපාඩු අපේ මගහැරීම් සහ අපිට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඉතින් මේ ආයතන දෙක නිසා අපි හිතන මේ වගේ සාර්ථකත්වයක් අපිට ළඟා වෙන්න පුළුවන් වුණා. ඒ වගේම UNFP ආයතනයට සහ කැනඩා රජයට ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමේ ගෞරවනීය ස්තුතිය පුද කරන මම මේ අවස්ථාවේ මේ ගොවිපළ සම්බන්ධ UNDP ආයතනය හරහා අනුග්‍රහය ලබා දීම සම්බන්ධව. ඒගොල්ලන්ගේ ප්‍රබෝධමත් බව ඇති වෙලා තියෙන මේ පළදාව බලනකොට ඒගොල්ලෝ හරි ආසාවෙන් මේවා නෙලනවා. ආසාවෙන් කඩලා අපිට ගෙනල්ලා දෙනවා. දැක්කම අපිට පෙන්නනවා. ඉතින් මම හිතනවා ඒගොල්ලන්ගේ අර තියෙන බාධක සහ හිතේ තියෙන කම්කටොළු ඒගොල්ලොනුත් නැති කරගන්නවා මේ ගොවිපළ හරහා.